අයියාවේ මොකද බය වෙලා? මොකද බය වෙලා? බෙදුන් නැත්තේ ශිල්පේ වැරද්දක් නෙමෙයි. උළු කැටේ වැරද්දක්. මොකද? මෙව්ව බාලුළු බින්දෙන්නේ නැහැ. බාලුළු බින්දෙන්නේ නැහනේ. ඔව් අයියනේ නේ. සිසුනි. මේක එසේ මෙසේ සෙල්ලමක් නෙමෙයි. මෙව්ව කරාටි. යා! දවසක් මං කැලේ තනියෙන් යනකොට මේ පැත්තකින් වලහේ. යා! මේ පැත්තකින් කුළුමින් තුන් දෙනෙක්. යා! ගියා. මෙහෙන් එනවා කේසර සිංහේ. දුන්න ඔළුව එක. හොම්බ ඉවරයි. මාස්ටර්ගේ. නෑ සිංහයාගේ. මාස්ටර්ගේ. නෑ සිංහයාගේ. මාස්ටර්ගේ. නෑ සිංහයාගේ. දෙන්න. වගවලස්සු නෙමෙයි. මාර සේනාව ආවත්. යා! කරාටි පන්ති පැවැත්වුවට වැඩක් නැහැ. ඉගෙන ගන්න ශික්ෂේ ඉන්න ඕනේ. තේරුණාද? යා! දැන් මතපය විශ් කරන්න ඕනේ නැහැ. කියන දෙයට විතරක් උත්තර දුන්නම ඇති. තේරුණාද? යා! ඔය අපි ටීවී එකේ දැන්වීමක් දාන්න ඕන. ඒකම ඊට ඉස්සෙල්ලා හොඳ නමක් දාන්න ඕන. නිකන් ජපන් නමක්. ඇයි මාස්ටර් ජපන් නම? ජපන් වලින් තමයි කරාටි ඇවිල්ලා තියෙන්නේ. මං හිතුවා වනාත මුල්ලේ කියලා. වනාත මුල්ලේ? ඇයි මාස්ටර් පෝස්ටර් එකේ ගහලා තිබුණ විදිහට මාස්ටර්නේ කරාටි පියා? ඔව් මං එහෙම ගහලා තිබුණා තමයි. ඉතින් පියාගේ ගෙදරින් වැඩේ පටන් ගන්න ඕනේ. සමහර වැඩ පිටකවල වලුත් පටන් ගන්නවා. දැන් ඒව වැඩක් නැහැ. මේකට හොඳ නමක් දාන්න ඕනේ. ජපන් නම? ඔව් නිකම් බබයාම ඔබ කායි වගේ. හරි. මාස්ටර් ජපන්නේ. අපි දාමු එයා මෙයා කුචුකායි කියලා. එයා මෙයා කුචුකායි. හොඳ අක්ෂර. ඒ නම හොඳයි. ඒ නම ස්ථිරයි. ඒක රෙජිස්ටර් කරන්න ඕනේ. යා! සික්සෙනි. ලෑස්ති වෙනු. මොකද මේ? මේ භාවනා කරනවා. ඉචි අයියාවේ මම මේ කරාටි පන්තියට බැඳෙන්නේ. දැන් නිව වැඩ කළා වගේ. බීපී මගින් නිකන්. බීපී මගින්. ඔව්. බීපී මගින් ඉගෙන ගත්තාම ගහන්නෙත් තැපෑලේ. තැපෑලේ කොහොමද කරාටි ගහන්නේ? සතුරගේ ඉන්ට්‍රස්ට් එක විතරයි ඕනේ. පාර යන්නේ තැපෑලේ. යසුමානේ අපි මාස්ටර් ගැහුවනේ ගමකට තැපෑලේ. පාරේ ආව තැපෑලෙන් පියුම් ගිහින් ලියුම් බෙදුවා විතරයි ගමටම සිහියන. හරිසෝ මේක දැන් මට එදා ඇලි උඩට ගියවුවා 10යි වෙලේ දාගෙන කඩුවතට ගියවුවා 15යි. ඊට පස්සේ පෙරහැර බලන්න ගිහිල්ලා පෙරහැරේ පෙරපුරකම් කරනකොට ගැහුවා 10යි 15යි. බුරුකවුකාරයෙකුත් ගැහුවා මට. ඕ. දැන් ගාන කීයද? අතුල්ලිම නොමිලේ පිටවීමට 25යි. 25යි. එතකොට එකාට රුපියලක් කමටි නෑ. හරිසෝ කියන්නේ. මං කැමති බෙදෙන්න. මාත් කැමති.
මොකද වේලි වේලි හිටියේ. ඇත්ත. මොකද කිව්වේ? අපි පටන් ගමු. දැන් මේ ළමයා තුලත් සහජ හැකියාවක් තියෙන්න ඕනේ ඇඟේ. අයිනක් තියෙන හොඳට. කටු තියෙන මස් තියෙන නැත්නම් කරාටි කියන්නේ ක්‍රීඩාවක්. සුප් එකක් නෙමෙයි. හොඳයි. අපි දැන් පොඩි පරීක්ෂණයක් කරමු. ඉස්සරහට. පරීක්ෂණය? බය වෙනවද කියලා බලන්න. ඊ කියන්නේ? ඊ කියන්නේ? ඔය W නේ. හොඳද ඊ කියන්නේ? ඊ බොරුදත් එහෙම තියනවද? බොරුදත් නන්නේ දාන්න වෙයි. ඒක කියන්න බෑ ගෝලියෝ ආධුනිකයි. බොරු කොණ්ඩයක්ද? ඔරිජිනල්. මක් කිව්වා? ඔරිජිනල් කිව්වා. දැන් එහෙනම් පපුව පරීක්ෂා කරලා බලන්න ඕනේ. පීලු නම් ඕ පීඩියකට ඇවිල්ලා දන්නේ නැමේ වැරදිලා. පොඩි කින් එකක් තියෙනවා. පොඩි කාලේ නලාවක් ගිලලා වෙන්න ඇති. ඇත්ත. පොඩි මිස් එකක් තියෙනවා පස්සේ හරියයි. දැන් අපි බයද කියලා බලමු. දැන් අපි කටහඬ පරීක්ෂා කරලා බලමු. කටහඬ පරීක්ෂා කරන්න මම බයිලා කියන්න පුරුදු වෙන්න ආවේ නෑනේ. මට ඉගෙන ගන්නකොට කරාටි. අතපය තිබුණට වැඩක් නෑ. ඈ? කරාටි දන්නේ නැති උනත් කටහඬ තියෙන්න ඕනේ. පිරිසක් කොට වෙලා ගහන්න එනවා කියමුකෝ. අම්මෝ කියලා බුරුට මැරුණා වගේ බුදියන් හිටියම මැරලා කියලා මිනිස්සු යනවා. ඒකද කටහඬ තියෙන්න ඕනේ. අපි කටහඬ පරීක්ෂා කරලා බලමු. හොඳයි. ඉඳගන්න. අපි ඉස්ලාම් පටන් ගමු. මන්ත්‍ර සප්තකේ. ඔන්න ලෑස්තියෙන්ද? හරි ෂෝක්. අපි නම් තව ටිකක් ඉස්සරහට. ඈ? මරු හොඳයි ගුරු. අපි තව ටිකක් මැදට යමු. ඈ? අනේ මාස්ටර් මට ඒට එහානම් කට අරින්න බෑ මොකද කට මේ හක්ක පයින්නවා. හක්ක පයින්? ඔව් පුංචි කාලේ ඉඳන්ම දිනා වැඩියෙන් කට ඇරියොත් හක්ක පැන්න. මන් දෙන්නම් හොඳ උපදේශයක්. රැයට මලගෙවල වල නිදි මරන්න ගියාම ඈනුම් යනවා. එතකොට හක්ක පයින්නවා. රැයට මලගෙවල වලට යන්න එපා. අපි තාම උච්ච ස්ථානට ආවෙත් නැහැ. එහෙනම් අපි තාම බඳ ගන්න. සිසුනි අල්ලන්න තද කරලා බඳ ගන්න. යන්න. එහෙනම් නවක සිසුවත් සමග අපි පන්ති ආරම්භ කරමු. කරමු. ඉචි කුචි ඉචි කුචි කුචි එකේ ඉන්න. මේ තම්සි ආව. මේ කොපටි කරා. ඔව් මේ ඒකනේ මාස්ටර් බලන්නකෝ මේ දවස්වල නැකත් නැද්ද මන්ද මිනිස්සු බඳින්න නැද්ද මන් දන්නේ මේ එක මගුල් සූට් එකක් මහන්න ඕඩර් එකක් ආවේ නැහනේ අයියෝ බලනවා අයිසේ පටි නැතුව මං ඊයේ මිනිස්සුන්ට රබර් පටි දීලා ඇවිල්ලා මේ මං එකක් ගෙනාවා හැබැයි මාස්ටර් මේක නම් මේ හොඳ රෙද්දක් මේක 2.50ක් බෑ මේකට නම් 7.50ක්වත් ඕනේ මාස්ටර් හරි සල්ලි මේ ප්‍රශ්නේ මට ඕනේ පටි මේ මාස්ටර්ට හදිසියෙම නම් මේ සරම් පටි වගේ තියෙනවා ගෙනත් දෙන්න සරම් පටි මොකටද කොණ්ඩ පටිද හරියන්නේ නැහනේ හරියන්නේ නැහැ මේ මට අනිත් පටි එක ලැබෙන සලසන ඒ ලබන සුමානේ ලබන සුමානේ ගෙනත් දෙන්න චලියෝ ජය වේවා කවුද යා? මිනිහා ටේලර් කෙනෙක්. මිනිහා මේ මිනිහට මගුල් සූට් මහන්න දෙන රෙදි වලින් මිනිහා අපිට පටි කපලා දෙනවා. කරාටි පටි. මට හොතයි මේක මෙන්න පන්තිරේ බඳුනෙත් නැහැ මෙන්න තවුසට පටිය අද පටි. හෙට ගුටි. සිසුනි දැන් මං කියලා දෙන්න යන්නේ ආත්මාරක්ෂාව පිළිබඳව. අපි හිතමු අපි පාරේ යනකොට අපේ තරහකාරයෙක් අපිට ගහන්න එනවා. මොකද කරන්නේ? පැන්න ගමන් දෙනවා සබ්බුව. නෑ. නවතිනවා. උඩ පැනලා නවතිනවා.